මේ බිහිසුණු වෙඩි තැබීම සිදු වෙලා තියෙන්නේ පුංචි දරුවෙකුගේ උපන්දින සාදයක් අතරතුර කියලා තමයි දැනගන්නට ලැබෙන්නේ. පස්වරු 6 පසුයි සුළු වේලාවකට පසුව තමයි මේ සිදුවීම ගැන වාර්තා වන්නේ. මේ වෙඩි තැබීමේ සිදුවීම නිසා මරණයටපත් වූ ගන්න 4 දෙනෙක් වන අතර තුවාල ලැබූ ගන්න 14 දෙනෙකු ලෙසත් සටහන් වෙනවා. මේ සිදුවීම ගැන ආරංචි වුණු ස්ටොක්ටන්හි උපනගරාධිපති සැන් ජෝකින් මහතා දැඩි කම්පනයට හා කෝපයටපත් වෙලා කියලාත් දැනගන්නට ලැබෙනවා. මෙම නගරය තුළ හැද්දී වැඩුණු කෙනෙකු ලෙස ළමයෙකුගේ උපන්දින සාදයකදී සිදු වූ මෙම දැවැන්ත වෙඩි තැබීම ගැන දැනගන්නට ලැබීමෙන් මම දුකටත් කෝපයටත් පත්ව සිටිනවා යනුවෙන් උපනගරාධිපති සැන් ජෝකින් මහතා පවසනවා. ඔහු මේ පිළිබඳව ඉක්මනින් විමර්ශනයක් ඉල්ලා ඇති අතර තොරතුරු පිළිබඳවද ඉක්මනින් විමසා තිබෙනවා. මූලික පරීක්ෂණ වලින් පෙනියන්නේ මේ සාමාන්‍ය වෙඩි තැබීමක් නොව ඉලක්කගත සිදුවීමක් වෙන්න පුළුවන් බවක්. ඒ කියන්නේ සාදයට ආපු කවුරු හරි කෙනෙක් ඉලක්ක කරගෙන මේ අපරාධය කරලා තියෙන බව හැඟෙන්නේ. කොහොම වුණත් මේ සිදුවීම ඇමරිකාවේ උතුරු කැලිෆෝනියාවේ ස්ටොක්ටන් නගරයේදී තමයි මේ සිදුවීම සිදු වෙලා තියෙන්නේ.